ඩේටා ඔක්කොම මැකුණා නේද? මගේ ඔක්කොම ඕනේ කරන ෆයිල් ටික ගියා. දැන් කොහොමද මම ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නේ? මේක සාමාන්‍යයෙන් අපිට ඩේ ටු ඩේ ඇහෙන සාමාන්‍ය මිස්ටේක් එකක්. ගුඩ් නිවුස් එක තමයි අපිට මේක රිකවර් කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේදී පෙන්වන්නේ හිරන් බූට් CD එකේ තියෙන ටූල් එකක් යූස් කරලා කොහොමද අපි මැකුණු ඩේටා ටික රිකවර් කරගන්නේ කියලා. මේ ඩෙමෝ එකට මේ වෙලාවේ මම පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එකක්. වීඩියෝ ෆයිල් ටිකක් මේ පෙන් එකට කොපි කරලා තියෙනවා. දැන් මම මේ පෙන් ඩ්‍රයිව් එකේ තියෙන වීඩියෝ ෆයිල්ස් ටික තියෙන ෆෝල්ඩර් එක පිටින්ම ඩිලීට් කරලා දානවා. දැන් අපි හිරන් බූට් CD එක යූස් කරලා ඉවරලා මේක රිකවර් කරලා බලමු. මම දැන් මගේ කම්පියුටර් එක හිරන් බූට් CD එකෙන් බූට් කරලා තියෙන්නේ. පෙන් ඩ්‍රයිව් එකත් මම ප්ලග් කරලා තියෙන්නේ. ඔයාලට හිරන් බූට් CD එකෙන් බූට් කරන විදිය ගැන අයිඩියා එකක් නැත්නම් මගේ channel එකේ ගිහිල්ලා බලන්න Windows password reset කියලා වීඩියෝ එකක් තියෙනවා. අන්න ඒකේ මම හිරන් බූට් CD එක බූට් කරන විදිය කියලා තියෙනවා. දැන් අපි බලමු tool එක පාවිච්චි කරන්නේ කොහොමද. ඒකට යන්නේ start all programs, hard disk tools, data recovery and click Rikuwa. Rikuwa කියන software එක පාවිච්චි කරලා තමයි අපි data ටික recover කරන්නේ. software එක open වුණාට පස්සේ next කරන්න. recover කරන්න තියෙන categories ටික පෙන්නයි. හැබැයි මේ වීඩියෝ එකේදී මම all files කියන category එකේ තමයි යන්නේ. next කරලා data recover කරන්න ඕන location එක දෙන්න ඕන. මේ වෙලාවේ මම pen drive එකක් තමයි recover කරන්න හදන්නේ. ඒකින්ද මම pen drive එක select කරනවා. select කරලා next කරනවා. ඊළඟ dialog box එකේදී එනවා deep scan කියලා ටික් කරන්න පැනක්. ඒක ටික් කරලා scan එක start කරන්න. scan එක යන ටිකක් වෙලා යනවා. සමහර විට විනාඩි 10ක් 15ක් වෙන්නත් පුළුවන්. ඒක pen drive එකේ capacity එක මත depend වෙනවා. ස්කෑන් වෙලා ඉවර වුණාට පස්සේ රිකවර් කරන්න පුළුවන් ෆයිල් ටිකේ ස්ටේටස් එක බලන්න. ස්ටේටස් එක එක්සලන්ට් කියලා තියෙනවා නම් අපිට ෆයිල් එක fully recover කරගන්න පුළුවන්. රිකවර් කරන්න ඕන ෆයිල්ස් ටික රිකවර් වෙන්න පාත් එකක් දෙන්න ඕන. මම පාත් එකක් කලින් හදලා තියෙනවා රිකවර් කියලා ෆෝල්ඩර් එකක්. ඒ ෆෝල්ඩර් එකට මම පාත් එක දෙනවා මේ ෆයිල්ස් ටික රිකවර් වෙන්න කියලා. පාත් එක දුන්නාගෙන් පස්සේ ඕකේ කරන්න. ඕකේ කරාගෙන් පස්සේ process එක පටන් ගන්නවා. process එක complete වුණාට පස්සේ ෆෝල්ඩර් එකට ගිහිල්ලා බලන්න. ෆයිල්ස් ටික හරියටම රීස්ටෝර් වෙලා තියෙනවා. මේ වගේ වීඩියෝස් ආයි බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එක දාලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.